ආයිබුවන් මාත් එක්ක අද මේ ඉන්නේ පොඩි සාකච්ඡාවකට එකතු වෙලා නමින් දේනාත් සමරසිංහ මම මහේෂ් රාජසූරිය. ඉතින් අපි කෙලින්ම සාකච්ඡාවට යන්නේ වෙන ඔව් ඉන්ට්‍රොඩක්ෂන් මුකුත් ඔව් නැහැ. ඔව් ෆියුස් ඔව් ඕන. නැහැ. මගේ ඔළුවේ තියෙන ප්‍රශ්නේ මේකයි. මට මේ දැන් ඔබෙන් අහන්න හිතන. දැන් මිනිස්සු ජීවත් වෙන කණ්ඩායම් හැටියටනේ ඒක හැටිනේ ගමේ කට්ටියකට එකතු වෙලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපේ ලේන් එකේ කට්ටිය දැන් මම රෝහලක වැඩ කරන්නේ රෝහලට ගියපුවාම අහවල් වාට්ටුවේ ටීම් එක ඒගොල්ලෝ එකට වැඩ කරනවා අනිත් වාට්ටුවේ ඒ කියන්නේ බෙදීම් නෙවෙයි නමුත් මේ ටීම් එකක් හැටියට වැඩ කරන්නේ කණ්ඩායමක් හැටියට මේ සමහර කණ්ඩායම් සමහර ගම් පිටින්ම හරි පේනවා මේ අනිත් අයට වැඩිය සුවෙන් සැපෙන් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා ඒගොල්ලන්ගෙන් දැන් රෝහලේ එහෙම සතුටෙන් ඉන්න කණ්ඩායමකින් සේවය ලබා ගන්න රෝගියෝ කැමතියි කරුණාවන්තයි තරහ යන්නේ ඉතින් ඒ වගේ වෙනස්කම් තියෙනවා මේ කණ්ඩායම් අතර ඒක කොහොමද ඔබ දකින්නේ? ඒක මම හිතන්නේ මීට වඩා මිනිස්සු දකින්න ඕන එකක්. හ්ම්. ඒ කියන්නේ අපි ලොකු මහන්සි වෙවි බලනවා මේ මානසික සුවය එක එක විදිහේ අපේ සුවතාවය වැඩි කරගන්න එක එක දේවල් කරමින් වපුරමින් සල්ලි වලට ගනිමින් යන කතන්දරේ. ඒවයි ගොඩක අපි නොදක යන කෑල්ල මේ තමන්ම කේන්ද්‍ර කරගෙන තමන්ම එන්න උඩට ගන්න හදන උත්සාහයේ තියෙන අපේ සුවතාවය වැඩි වෙන ප්‍රමාණය ගත්තොත් අපේ කණ්ඩායම බැලුවම ඒකේ බලපෑම ඊට ගොඩක් ලොකුයි. එතකොට ඒක අවුලක් වුණාම මේ පැත්තේක අපි තමන්ගේ ලෙඩක් කියලා හිතාගෙන තමන්ගේ අඩුපාඩුවක් කියලා හිතාගෙන මම කරන්න ඕන මොනවද දැන් මගේ සුවතාවය වැඩි කරගන්න කියලා කණ්ඩායමේ ආචරණය බලපෑම නොබලා මම දිහා බලාගෙන යන වැඩපිළිවෙල දැන් යන්නේ. ඒකට මහේෂ් කියන කතන්දරේ වටින මේක සුවතාවය කියන එකේ එක එක්කෙනාගේ මත වෙනස් වෙන්න පුළුවන්. මගේ හැඟීම මේ පවුල පිරිස කණ්ඩායම ගම රට තුලින් වෙන පාසලේ ඉන්න යාළුවෝ කණ්ඩායම මිත්‍ර කණ්ඩායම ඒ ඇසුරු කරන කණ්ඩායම අපිට කරන දේ අපි ඒ කණ්ඩායම මට කරන දේ කියලා දකින්නේ ඒකින්දම අපි ඒවත් මගේ ඒවා කියලා හිතනවා. මගේ අඩුපාඩුව මගේ ආබාධය නෑ මේ වටපිටාව. එතකොට මහේෂ් කියප එකට මට ඉස්සෙල්ලාම එන හැඟීම ඕක. මේ මාතෘකාව අපි ඔළුවේ දාගන්න ඕන ලොකුම දෙයක් කියලා අපේ පුද්ගල සුවතාවය ගැන හිතනකොට මොන වගේ කණ්ඩායමකද මම ඉන්නේ පවතින්නේ ජීවත් වෙන්නේ. ඒක මොකද්ද මට කරන්නේ මම මොකද්ද ඒකට කරන්නේ? දැන් මම හිතන්නේ ඔබ කියන්නේ පුද්ගල සුවතාවයට වඩා කණ්ඩායම් සුවතාවය වැදගත් කියන වගේ එකක් නෙමෙයි. පුද්ගල සුවතාවයට කණ්ඩායම් සුවතාවය කොච්චර තදින් බලපානවද කියන එක නේද? බලපාන. ඒකයි. ඔව්. ඒකයි. එතකොට දැන් මට හිතෙනවා අපිට අපිට හිතෙන්නේ පුද්ගල සුවතාවය ගැන මට තියෙන කන්ට්‍රෝල් එක වැඩි. මට මගේ පර්සනල් හැපිනස් එක හදා ගන්න පුළුවන්. කණ්ඩායම මට කරන්න දෙයක් නැහැ. ඒක හින්දා නෙමෙයිද අපි මේ පුද්ගලයෙක්ම වටේ කරකෙන්න හදන්නේ. ඒක හින්දා හෝ ඒක එක පැතිකඩක් හින්දා ඒ තමයි මම හිතනවා මට පුළුවන් වෙන්නේ මගේ සුවතාවය කරගන්න මිස කණ්ඩායම හදන්න බෑ කියලා. හදාගන්න පුළුවන්. ඒක මං ඉලක්ක කරනවා මදි. එතකොට අපිට උගන්වනවා මේ කරොත්තු විදිහ මේවත් එක්ක අපි පවතින විදි කරොත්තු දෙන්න ඕනේ නැහැ ඒක වෙනස් කරන්න. දැන් රෙසිලියන්ස්. අපි නොදකම අපේ කණ්ඩායම අපේ ජාල එක බලවේග එහා මෙහා කරනවා. ඒගොල්ලන්ට තියෙන බලය පාවිච්චි කරනවා. එතකොට මගේ ජාලයෙන් එන එක මං හිතනවා මගේ එක කියලා. නමුත් ඒ ජාලය වෙනුවෙන් හදලා අන්නේ හැදිල්ල
දකින්න එකත් කණ්ඩායමේ පොදු ඇහැට ගොදුරු වුණොත් ඒකෙත් කණ්ඩායම යම් මට්ටමකට උඩට එයි. එතකොට මගේ හැඟීම මේ කණ්ඩායම කියන එක දෙන ලද දෙයක් නෙවෙයි. සෝබාදහම හරි කර්මය හරි මොකක් හරි එකේ. ඒක අපිට දීලා තියෙන එකක්, හරවන තියෙන එකක්, මෙහෙවන එකක් සමහර විට. ඒක හරහා මාව මෙහෙවේ. හරි. එතකොට දැන් කණ්ඩායමේ සුවය හදාගන්න නම් අපිට කණ්ඩායම වෙනස් කිරීමට හැකියාවක් තියෙනවා කියලා අපිට විශ්වාසයක් දෙන්න එපා. දැන් දැන් ඔබ කියනවා වෙනත් අයත් මේ වෙන අය මේ කණ්ඩායම හසුරුවනවා කියලා. අපි ඉස්සෙල්ලා ඒක කතා කරලමුකෝ. දැන් මොකද ඒක අහනකොට හිතනවා මට කණ්ඩායම හසුරුව ගන්න තියෙන හැකියාව මදි වගේ කියන්නේ වෙන අය තමයි හසුරුවන්නේ. ඉස්සෙල්ලාම කතා කරලා ඒක කතා කරනවා කවුද මේ වෙන අය? අපේ පුංචි පුද්ගල කණ්ඩායම මට වෙනස් කරන්න පුළුවන්. සියලු කණ්ඩායම තමයි මට ආක්‍රමණය කරන්න බැරි. ඒක තමයි ඔය කියන ලොකු තැන් වලින් එන එක. ඒක අපි බලන මාධ්‍ය ටික වෙන්න පුළුවන්. ඒක අපි පියන පොතපත වෙන්න පුළුවන්. අපි අසුරු කරන කණ්ඩායම් තුල එන්න එක මොහක හරි ඒජන්තෙක් වෙන්න පුළුවන්. එයා මේ කණ්ඩායම හසුරුවනවා හිතලම හෝ නොහිතම හෝ දන්නේම නැතුව. එතකොට ඒක අපිට හරි විදිහට ඉගෙන ගනිමින් ගියොත් ඒක අපිට හදාගන්න. හැබැයි අපි හිතුවොත් සියලු කණ්ඩායම් වලට වෙන දේ, මං ඉන්න සමාජයට වෙන දේ, මම ඉන්න රටට වෙන දේ, ඒව දැන් අපේ අතින් ගිලිහිලා. ඒව ගෙනියන යාන්ත්‍රණ ප්‍රධාන වශයෙන් වාණිජ බලපෑම. වාණිජයක අතකොළුවක් කරගෙන තියෙන දේශපාලන ඒවා, වාණිජයක අතකොළුවක් කරගෙන තියෙන ආගම් වල සමහර ව්‍යුහවල ලොකු තැන් හරහා ඒගොල්ලන්ට ඕන දේ ඒගොල්ලෝ ගෙනියනවා. ඒගොල්ලන්ට මහේෂුයි මමයි ඉන්න කණ්ඩායම අදාළ නැහැ. අපි ඔක්කොමලා ඉන්න කණ්ඩායම් වෙනස්. ඒක අපිට පොදු ඇහැ වෙනස් කරන්න, අපෙන් එහා එක වෙනස් කරන්න මට එච්චර ලොකු බලයක් නැහැ කිව්වොත් ඒක ඇල්ල මම පිළිගන්නවා. ඒකේ පිළිගන්න. මොකද මගේ ළඟම එක මට එහෙම බල රහිත නැහැ. අපි ළඟම කණ්ඩායමෙන් පටන් ගමුකෝ. එතකොට දැන් ළඟම කණ්ඩායම ගත්තත් මට නිතර ඇහෙන වාක්‍යය තමයි මේ මොනවා කරන්නද? ඉතින් අනිත් අය අපිට හදන්න බෑනේ. මට පුළුවන් දේ කරගෙන මං ඉන්නවා. ඔන්න වගේ වාක්‍ය ගොඩක් අයගේ මට ඇහෙන්නේ මේ තමන් ඉන්න කණ්ඩායම වාසනාවට හොඳින් යනවා නම් සැපයි. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ වගේ එකක්. ඒ අයට මොකද්ද අපි කියන්නේ? ඔහොම ඉඳපන් කියලා. ඒ කියන්නේ එයාට ඒක කරගන්න බෑ කියලා හිතනවනම් ඔහොම ඉඳපන්. හරි? හැබැයි එහෙම බෑ කියලා අතාරින් නැති අයට මම කියයි යාළුවා අර කියන්නේ බැරි බව අපිට ඔප්පු කරන්නේ. මට මේක හදාගන්න බෑ. හරි? මේ යාළුවොත් එක්ක ඉන්නකොට මම මෙහෙම හැසිරෙන්න ඕන. නැත්තම් මම මෙතන කැපෙනවා. එහෙනම් ඔයා කැපෙන්නේ නැතුව ඉන්න. හරි? හැමෝම එහෙම නෑනේ. වෙ ඉන්නේ 15යි 20යි. නමුත් ඉතුරු අය කරගන්න දෙයක් නොදන්න කම නිසා මේක අතහැරපු කම හින්දා හෝ මට බෑනේ කියලා හෝ කොන්දපණ නැති හින්දා හෝ නෙවෙයි. ක්‍රම හොයලා හිතලා ඉගෙනගෙන නැති. ඒකට ඒ අයව අවදි වුණොත් එයාගේ ලෝකේ හදාගන්න එයාට පුළුවන්. අර මහේෂ් කියපු අර ඉස්සෙල්ල වර්ගය අය අපිට ඉතින් බෑනේ මොනව කරන්නද කියන අයට අනේ ඔහොම ඉන්නකෝ කියන එකයි තමයි තියෙන්නේ. එයාට බැරිව කරන්න බැරි නම් ඉඳපන්. හැබැයි මචං ওই විදිහට ඉන්න ඕන නෑ යකෝ. මොකද්ද ඔය ජීවිතේ? හරි? වෙන්දා කියලා එයාට ඒක හදන එක අර ගහගෙන අරියාදු කරගෙන අපිට වඩා බලවත් එක පරද්දන එක නෙමෙයි.
අපේ එක්ක දිනවන්න දන්න අවශ්‍ය ශිල්ප ටිකත් අරන් ඒ එකම ඒකට ලැබෙන චූටි අපහසුතා හ්ම්. විඳින්න එකගත්තු. හරි. මෙයා ඉතින් හැමතිස්සෙම වෙනස් ඒවානේ කියන්නේ හරි. ඕකට බය වුණොත් ඉන්න ඕන අර විදිහට. එහෙමයි ඉඳපන්. හ්ම්. හ්ම්. බහුතරයේ මිනිස්සුયો එහෙම නෙවෙයි. හ්ම්. දැන් මේ කණ්ඩායම වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ නැත්තම් මොකද ඇති වැඩි. හැබැයි ඒකට පොඩි බය නැති පොඩ්ඩක් බය නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ බය නැති වෙන්න ඕනේ කියන්නේ මේ ගුටි ගහ ගන්න නෙමෙයි මේ පොඩි ගැටුමක් එනවට වෙනස් ඔයා නිකන් ඔයා අනුහුරටමයි කතා කරන්නේ. හරි මොකක් හරි ඔය කියනවට පොඩ්ඩක් බය නැතුව මුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? අ, බය තියෙන්න ඕන මිනිස්සුන්ට. හ්ම්. ඒ කියන්නේ එඩිතරකම කියන්නේ බයත් එක්ක ගේම ගන්න එක. බය නැති එක ඔහේ කඩාගෙන යනවනම් උගේ එඩිතර කමක් නැහැ. හ්ම්. මෝඩකම. හරි. ඕහෝ ඒක නෙවෙයි. බය ලාවට තියෙන්න ඕන. හ්ම්. බයත් එක්ක වැඩ කරන විදිහ තමයි අපේ කොන්ද කියන්නේ හෝ එඩිතර බව කියන්නේ. ඒක අපේ භෞතික ශක්තියෙන් එන එකක් නෙවෙයි. හ්ම්. භෞතික ශක්තියෙන් එන විදිහේ වයින් දිනන්න ගියොත් එතකොට ඉතින් ඒක වෙන මොකක්ද ලෙඩක්. නමුත් බය ඕන. එතකොට තමයි අපි හරි විදිහට යන්නේ. එතකොට දැන් තව මට හිතෙනවා බාධකයක් කියලා මම දැකලා තියෙන එක මේ ගොඩක් දෙනෙක් හිතනවා ඉතින් මේ අනිත් අය වෙනස් කරන්න බෑ කියලා. ඒතර කැලි දෙකක් මම දන්නවා. එකක් තමයි සමහර හිතනවා දැන් අපේ කණ්ඩායම සුව කරන්න නම් අහවල් පුද්ගලයාව සම්පූර්ණයෙන්ම කෝවේ දාලා මකලා ගන්න ඕනේ. එයාගේ පර්සනැලිටි එක වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න දෙයක් නෑ. ওই පර්සනැලිටිස් ඔහම තමයි එහෙම. එහෙම නැත්තම් වෙනස් කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නෑ. රයිට්. ඒ කියන්නේ සම්පූර්ණ පුද්ගලයා වෙනස් කරන්න ඕනේ නැහැ. නමුත් එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියන එක දන්නේ නැහැ. එතන පොඩි අපිට කියන්නකෝ ඔබේ අදහස මොකද්ද කියලා ඒ ගැන. ඔය අපිට මනෝවිද්‍යාවෙත් පොඩි තියෙනවානේ මේ පර්සනැලිටි කියන එක අපේ ස්ථාවර ගුණාංග සෙට් එක ඒක වෙනස් වෙනවා අඩුයි. ඒවා ඒ පුද්ගලයාව අපිට අඳුර ගන්න පුළුවන් එයාගේ අනන්‍යතාවය තියෙන්නේ ඕකේ. එයාගේ පෞරුෂ පවතින ලක්ෂණ ටිකේ. ඕක කොහොම හිතාගෙන හිටියම අපි අර මහේෂ් කිව්වා වගේ කෝවේ දාලා දිය කරලා අලුත් එකක් හදන්න ඕන. මොකද මේක දැන් මූ වෙනින් එකක් කරන්න නම් මුගේ හැටි මෙහෙම නම් ඉතින් දිය කරලා අලුතෙන් හදපන්. හැබැයි අපි බැලුවොත් බලන තැන අපිට පේන්නේ මිනිස්සු වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ පවතින කොටපු ගති පැවතුම් මෙන්න අවුරුදු දෙකක් ගියාට පස්සේ වෙනස්. මිනිස්සුયો ඉන්නවා මම කවුරු හරි කෙනෙකුට පිහිට වෙන එක හරිම ආස රස සැප ජීවිතේ වටිනම දේ කියලා හිතාගෙන. කියමු වයස 19 දී. හරි. ඒකටම ජීවිතේ උනත් යොදන්න ලැහැස්ති අනුන්ගේ ජීවිත සුව කරන්න. මෙයාව අපි අරගෙන වෛද්‍ය පීඨයේ කිනිකේ දාලා අවුරුදු 5කින් 6කින් දොස්තර කරලා එළියට දාන. අර ගතිය මකලා. දැන් කෝ අර පර්සනැලිටි. කෝ ඒ පෞරුෂය. වෙනින් සතෙක් 50% අර තිබිච්ච කරුණාව එයාගේ පෞරුෂ ලක්ෂණ රොත්තේ එක ප්‍රධාන අංගයක් වෙච්ච කරුණා ගුණය අර පද්ධතියේ ඉඳලා අර කණ්ඩායමේ ඉඳලා අර ව්‍යුහයේ ඉඳලා එයාව නපුරු කරලා එයා එළියට ඇවිල්ලා කියන මම අවුරුදු 6ක් තිස්සේ ඉගෙනගෙන දැන් මිනිස්සුන්ට නොමිලේ කරන්නද අර අවුරුදු 6කට ඉස්සෙල්ලා හිටපු සතා නෑ. හරි. අපිත් හම්බ කරගන්න ඕන නේද? බලන්නකෝ අහවලු හම්බ කරගන්න වීදි. අහවල් රටේ ડોක්ටර්ස්ලා හම්බ කරගන්න විදි.
හවල් රටේ සහ අපේ රටේ හරි අපේ රටේ උඹ පෙන්නන්න ලේසි. හ්ම්. හරි වෛද්‍ය නොවන අය. හ්ම්. හ්ම්. එතකොට හැමතිස්සෙම නම් කරන අය ඉන්නවනේ මේගොල්ලෝ හම්බ කරගෙන කියලා. ඒ අය ඇතුළුව තව අය ඉන්නවා එහෙමම ඉලක්ක වෙලා නම් නොකරන. ඒත් ඒ විදිහටම හම්බ කරගත්තා. හරි හම්බ කරගෙන හංගාගෙන. මොන එකකට උන් හම්බ කරගත්තත් දන්නේ. හොරෙන් හම්බ කරා. හරි පෙන්වන්න බෑ මොකද මගේ ප්‍රතිරූපයට આવු. හ්ම්. සල්ලි හංගන් ඉතින් මැරෙනවා අර සල්ලි ටික කොහේ හරි යයි. ඌට වැඩක් නෑ ලෝකෙට වැඩකුත් නෑ. හැබැයි අර පෞරුෂය වෙනස් වෙච්ච හැටි හ්ම්. දරුවා වෛද්‍ය පීඨයට එනකොට අපි දැන් මෙහෙල තියෙනවනේ 80ක් 90ක් මොකද්ද ආව හේතුව මොකටද ආවේ කියලා. අනිත් අය ඉන්න තැන කියනවා මම මේ මිනිස්යන්ට සේවය කරන්න ලෙඩු හොඳ වෙනවා බලන්න ආසයි. මට ඒ සේවය කරන්න ආසයි. අපේ අම්මයි තාත්තත් ඕක තමයි මට කිව්වේ. ඔය වාක්‍ය පස්වෙනි අවුරුද්දේ කිව්වොත් එයා ඒ කණ්ඩායමෙම නිරපන. ඌට අසනීපයයි. එක්ක හාස්‍යයටලා. එක්කෝ තාමත් ඒවා තියෙනවා. නමුත් පොදු එක මේකයි කියලා හිතාගෙන හංගාගෙන. හ්ම්. නොකිය. ඊට පස්සේ ඒක අපෙන් ගිලිහෙනවා. හංගගත් එක කවදාවත් ඊට පස්සේ ප්‍රකාශ වෙන්නේ හ්ම්. නැහැ. යහපත් වීම ලැජ්ජාවකි. හ්ම්. මේ පද්ධතිය. දුර්වලකමක්. ඔව් නෝන්ඩි වැඩක්. නිකමෙක් හ්ම්. පෙන්වන්න හදන එක. සෝබන සෙල්ලම. ඔය කිව්වට මෙයත් ඉතින් අපි වගේ තමයි. කියන්නේ අර අතලොස්සක් හෝ එකෙක් දෙන්නෙක් හෝ ඒ පද්ධතියේ ඉන්න කෝවේ දාලවත් හදන්න බැරි දෙන්න තුල. හ්ම්. උන්ගේ බලපෑම ඒ පතුරවන යහපත් බලපෑම ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. ඌට යටත් වෙලා ඉන්නේ. යහපත් එක එයාගේ විදිහට ගැටෙන්න ගියොත් ඒකත් අයහපත් එක වගේ වෙනවා. හ්ම්. එතකොට පෞරුෂය වෙනස් වෙනවාමයි. හ්ම්. බලන් ඉඳදී වෙනස් වෙනවා. ඊට වැඩි ඉක්මනටත් ඒ කියන්නේ පෞරුෂය වෙනස් වීම කියන ලොකු වචනේ නොකියුවත් දැන් දැන් ලංකාවේ හෝන් එක ගහලා ලේන් කප කප එලවන මිනිස්සයා ඕස්ට්‍රේලියාවට ආපු ගමන් ඊළඟ දවසේ ඉඳන් හරියට එලවනවා. ඒ වගේ අපිට කණ්ඩායමේ අයගේ හැසිරීම් සමහරලාට ඔය කියන වගේ ලොකු කාලයක් ගන්න නැතුව වෙනස් කරන්නත් පුළුවන් නේද? ඔව්. මොකද ඒ රහස? ඔව්. හොයන්න ඕන. එක එක සුවිශේෂ අවස්ථාවට එක එක ක්‍රම ඇති. මට හිතෙනවා සමහරක් එකවර අපිට යමක් තේරෙන එක. හ්ම්. අපිට එකවර තේරෙනවා මොකක් හරි එකක් මෙච්චර කල් හිතපු නැති. පහුවදා ඉඳන් මං වෙනස් වෙනවා. ඒ වගේ ඒවා ගන්න පුළුවන් නම්‍ය කෙනෙක්ට අවබෝධය විතරයි ඕන. හ්ම්. සැනින් වෙනස් වෙනව තියෙයි. අනිත් ඒවා මේ පද්ධතියනේ මාව හදන්නේ මාව මෙහෙවන්නේ මාව අඹන්නේ අලුත් විදිහට. මේ පද්ධතිය මං කොහොමද මීට වඩා කාරුණික කරන්නේ? හෝ යහපත් කරන්නේ? කියන ශාස්ත්‍රය අරගෙන ඒක ඉගෙනගෙන ක්‍රියාවට නංවලා බලමින් ඒක මෙහෙවන. සෞඛ්‍ය ප්‍රවර්ධන පිවිසුමේ ක්‍රමවේද. ඒක වෛද්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධන කියන වචනේ දැම්මට ඒක වෛද්‍යක නෙවෙයි. හ්ම්. ඒකත් අර සෞඛ්‍ය වචනේ හින්දා වෛද්‍යකටම කොටු කරගෙන මේක තමයි කියලා හිතාගෙන නටනවා බෝඩ් එක ගහගත්ත ගමන් සෞඛ්‍ය ප්‍රවර්ධන. සෞඛ්‍ය ප්‍රවර්ධන ඕක නෙවෙයි. ඒකේ න්‍යාය පදනමම ඔය වෙනස් වීම කොහොමද කණ්ඩායම තමන්ගේ අතට බලය අරගෙන කණ්ඩායම හ්ම්. අපේ පද්ධතිය අපි පතන අපි සුවයි කියලා හිතන
එකඟත්වය හදාගන්න ක්‍රමයයි ඒ එකඟත්වය හදාගත්ත දේ ක්‍රියාවට නැංවීමයි ඉගෙන ගන්න උගන්වන ශාස්ත්‍රය. හ්ම්. කොට ඒකේ තියෙනවා උඩ දේවල්. මේ ක්‍රමවේදේ ඉගෙන ගන්න. අපි දැන් ප්‍රායෝගිකව බලමුකෝ කණ්ඩායම් කතාවට ආපහු ඇවිල්ලා. දැන් මට හිතෙනවා දැන් ඔබ කියපු හැටියට මේ කණ්ඩායම් අපි හිතුවට මේ කණ්ඩායම් මෙහෙම තමයි කියලා. ගොඩක් කල් බලලා මේ දෙතුන් දෙනෙක් තමයි ඒ කණ්ඩායමේ අනන්‍යතාවය අරගෙන යන්නේ. මේ ඔය සෙල්ලම් බෑ ලෙඩ්ඩුවෙක් හරි මොකක් හරි කියලා සද්ද දාගෙන ඉන්නේ එහෙම දෙතුන් දෙනෙක්. ඒ දෙතුන් දෙනාගේ කණ්ඩායමේ සමස්තයට බලය ගැනීම තමයි මේ සුවතාවය පිටිපස්සේ තියෙන්නේ කිව්වොත් හරියද? හරි. නමුත් ඒගොල්ලන්ගේ ක්‍රමයට නෙවෙයි. හ්ම්. චණ්ඩිකමින් නෙවෙයි. ඒ දෙන්න තුන් දෙනාගේ චණ්ඩිකම ඒ දෙන්න තුන් දෙනාටමත් වඩා හිතකරයකට හරවගන්න. එතකොට අර කෝවේ දාලා දිය කරන්න ඕන කියලා හිතෙන જાතියේ මිනිස්සු ටිකයි ඉන්නේ බැලුවා. එයත් මේ ආරූඪ කරගත් එකක් මේ දැන් වපුරන්නේ. හරි. එයාගේ නිලයට, එයාගේ තනතුරට, එයාගේ මේ කණ්ඩායම තුල තියෙන භූමිකාවට අදාළ විදිහට එයා එතන රඟනවා. හැබැයි එයා එහෙමම යකෙක් නෙවෙයි බොහෝ විට. මම මේ කණ්ඩායමේ ඉන්නකොට මම මේ වෛද්‍ය යූනියන් හෝ දැන් මේ දවස්වල නොයෙකුත් යනවා වැඩ වර්ජන එහෙම. මම ඒක ගැන හිතලා නෙවෙයි මේ කියන්නේ. හරි? ඉන්නකොට මම ඉන්න ඕන මේ විදිහට. හරි? මම මේ පක්ෂේ ඉන්නකොට මම ඉන්න ඕන මේ විදිහට. hina වෙන්න තහනම්. ප්‍රවාගෙන ඉන්න. හරි? ඔව්. ආදි වශයෙන් එක එකව තියෙනවනේ. එතකොට ඒ දෙන ලද භූමිකාව බොහෝ විට ඔය කියන තරම් දරුණු විදිහට අර කියන ඒකේ අයිතිකාරයොත් එහෙමම මෙහෙවන්නේ නැහැ. ඉඳලා හිටලා ඇති දුෂ්ටම එක්කෙනෙක් දෙන්නෙක් හෝ අතලොස්සක මෙහෙවීම නිසා අනිත් අයට ඔලු උස්සන්න හොඳ. එහෙම ඒවායින් ගැලවෙලා දුවනවා. මේක අපි නම් බෑ. අපි එතකොට මේ බලය තියෙන දෙන්න තුන් දෙනා දෙහත් අපි දයාවෙන් බලන්න ඕනේ නේද? එතකොට අර කෝව ඕන්නේ නැහැ. හ්ම්. හ්ම්. කෝව නැතුවම බැරි එක හ්ම්. අර කණ්ඩායමෙන් හෙමින් ඒ බලය අතාරින. හ්ම්. එක්ක අස්සලා යනවා. එක්කෝ රඟනවා හරි හ්ම්. ඒකේ ඉන්නවා කවදා හරි මං ආපහු ගන්නවා මේක මගේ අතට. නමුත් බහුතරය ඒකේ රඟනකොට ටිකක් කල් ගියාම මෙන්න හරියනවා. හ්ම්. අර රහ දැනෙනවා ඇත්ත ඒකේ. ඔව් මෙච්චර කල් එයාවත් වෙන ඒ වයින් හදපු එක එයා දකින්න. හ්ම්. මෙච්චර කල් මං ගියේක ගොන් කියලා නොකියා හැබැයි වෙනස් කරගන්න. ඒතර අර බලය තියෙන දෙදෙනාගෙන් අපි බලය ගන්නවා නෙමෙයි. ඒ බලය තියෙන දෙදෙනාගෙන් අපි ඔක්කොම එකතු වෙලා වැඩේ කරනවා කියන එකයි. බෙදා ගන්නවා. හ්ම්. ඔය ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ ඇත්ත තැන ඔතනනේ. හරි. අපිට පේන්නේ නැති ප්‍රමාණයේ ව්‍යුහවල ප්‍රජාතන්ත්‍රවාදය දැම්මම ඒ පුද්ගලයෙක් ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නෑ. අපෙන් වෙන තලයක ඒක යන්නේ. අපි නිකන් නියෝජිතයෝ දා. එතන මිනිස්සුયો එක මොන වගේද කියලා අපිත් එක්ක ගනුදෙනුවේ නෑ. අපිට එයාව හදන්න බෑ. එයා අපේ නියෝජිතයා සමානයි අපේ ලොක්කා. එයාට ඇක්සස් එකකුත් නෑ සමහරට අපිට මේ යමක් කියන්න. දැන් ඔය කණ්ඩායම් කතාවේ අනිත් එක මට ඔය හිතන එක දැන් ඔය බලයේ තියෙන දෙතුන් දෙනා මේ අයහපත් සුව නැති දුක්බර කණ්ඩායම් වල බලයේ තියෙන එක්කෙනෙක් දෙන්නෙක් අතේ තමයි. දැන් ඒගොල්ලන්ට දෙන ලද භූමිකාවක් තමයි. ඒගොල්ලෝ මේ උපතින් නරක දුෂ්ට නෙමෙයි. ඒ දෙන ලද භූමිකාව හොඳින් රඟපාන අයට
සැලකිලි වැඩිනේ. උසස් වීම් හම්බෙනවා, මේ උඩින් ප්‍රශංසා හම්බෙනවා. එහෙම සිස්ටම් එකක් යනවා නේද? අනිවා අනිවාර්යෙන් එහෙම එකක් යනවා. එයත් හිතනවා මේ අය මට සලකනවා කියලා. හ්ම්. ඒ සලකනව නෙවෙයිනේ. හරි. ඒ අනිත් විදිහට මිනිස්සු දිනා ගන්න බැරි කෙනා ඒකින්ද ඒ බලයම පතාගෙන තව සටන් කරනවා. ඒක හරහා විතරයි යාට මිනිස්යන්ගේ හැඟීම තියනවා කියන චිත්‍රය එයාට මවා ගන්න. මේ බලන්නකො මිනිස්සු ඇවිල්ලා මට එනවා. හරි මගේ පස්සෙන් එනවා. ආදී වශයෙන්. එතකොට එයාගේ අඩුව වහගන්න සල්ලි හෝ බලය ඕන වෙනවා. ඒ අඩුව දැනෙන්නේ නැති කෙනාට ඔය සල්ලි එක එච්චර ඕනේ නැහැ. හ්ම්. බලය එච්චර හ්ම්. ඕනේ නැහැ. එයා සුවෙන්. යාට සල්ලි තිබිලා නැති වුණා, බලය තිබිලා නැති වුණත් ඒත් සුවෙන්. මිනිස්සුත් එක්ක ඉන්න දාන්නවා. එතකොට දැන් ඔය ක්‍රමයේ ඇතුලේ අපි කණ්ඩායම වෙනස් කරන්න යන එක ගැන මම මේ ඒක ගැන මම ඉදිකටම අහන්නේ. ඒතර කණ්ඩායම වෙනස් කරන්න හදනකොට අර බලය තියෙන කෙනාට දැනෙන්න පුළුවන් දැන් මේ අපේ කණ්ඩායම වැරදි පාරක් ගෙනියන්න නේද මේ හදන්නේ කියලා. මොකද අර එයා කියපු ක්‍රමයේ යනකොට තමයි උඩින් ප්‍රශංසා එන්නේ. රිපෝට්ස් වලට හොඳයි කියලා අප්‍රූවල් එක එන්නේ. අ, එතන මොකද්ද අපි එතන එකට ලේසි නෑ නේද ඒකත් එක්ක වැඩේ කරගෙන ලේසි යන්න. නෑම තමයි. ලේසි නෑම තමයි. හැබැයි එයාගේ කණ්ඩායමේ ඉන්න අයට එයාව බදා ගන්න පුළුවන් නම් මිනිසෙක් හැටියට. හ්ම්. ලැබිච්ච නැතිම දේ. එතකොට තේරෙනවා ඒ ස්පර්ශයන් වෙනස්වන ස්පර්ශයන් තේරෙන්නත් එපා. බොරුවට බදා ගන්න එකයි කියලා එකයි ඇත්ත හැඟීමෙන් බදා ගන්න එකයි හෝ බදාගෙන ඉන්න හිතන එකයි. හරි. ඒක තමයි ඇත්තෙන්ම ඌනතාවය. හ්ම්. ඒ අඩුව තමයි මේ වෙන ඒවායින් සපුරන්නේ. ඒකට මේ මිනිස්සු බවට පත් කරගන්න ඕන. මං කියන්නේ අර 100%කටත් අඩු ප්‍රතිශතයේ ඉන්න අර කෝවේ අය. සමහර විට ඒ අයට පොඩි කාලේ ඉඳන් ලැබිච්ච අත්දැකීම් අරවා මේවා එක්ක ඔය කියන ප්‍රතිචාර ලැබිලම නෑ වෙන්නේ. එතකොට එයා වෙන ක්‍රමවලින් ඒ තැන ගන්න බල. එයාට පේන ක්‍රමවල. එතකොට එයා අර තෘත්‍ය සංගමේ හරි මොකේ හරි ආවොත් හරි එක්කෝ කොම්පැනියේ ලොක්කා වෙලා හරි ආවම අන්න එතන එයාට වැජෙන්න පුළුවන්. මේ මිනිස්සු මට ආදරේ මට ගරු කරනවා. එතන ගෞරවයටත් වඩා අර හිඟ ආදරේ. හ්ම්. ආදරේ ලැබිලා නැහැ. ව්‍යාජක වුණත් හොඳයි බිඳුවේ එකට වඩා. පොඩි කාලේ දැන් වෙච්ච දේවල් පුතින් ආපු ඒවා ඔක්කොම එක්කලා බොහොම අසුබම 100ට අමතක කරොත් තව පිරිසක් මේ තැනට පත් වෙන විදිහක් මට පේනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඉහළ රැකියා වෛද්‍ය විශේෂඥවරු විනිශ්චයකාරවරු උසාවිවල වගේ රැකියා ගත්තාම මට හිතෙනවා මේ අයව ඒගොල්ලෝ පටන් ගත්ත තැන ඉඳන් ටික උඩ වෛද්‍යරෙක් සාමාන්‍ය වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට පටන් අරන් වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යරයෙක් කොහොම ඉහළට යන්න පුද්ගලයා එන්නේ තනි වෙනවා. මේ ආදරය එයාගේ වටේ තිබිච්ච ඒවා නැති වෙලා ගිහිල්ලා ආන්දර සමහරට ඩ්‍රයිවර් තමයි ඉන්නේ යමක් කතා කරන්න. ඒ තනිවීම ඇතුලේ මිනිස්සු හරි හිස් වෙලා අවුල් වෙනව නේද? සමහර විට අර යහපත් මේකෙන් පටන් ගත්ත කෙනාටත් මේකෙන් පොඩි ආබාධ එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එයා අර මහයකේ යන්න එයාගේ ළඟ හිටපු සමීප අයට දැන් එයා ළඟ ඉඩ නැතිව. මං හරි බිසියා ඒක තමයි මගේ ඔටුන්න වෙන්නේ. එතකොට එයා අහිමි කරගන්නවා වෙන්නත් පුළුවන් සමහරු කියලා මට හිතෙන්නේ ඔය තැනට එනකොට පොඩි සාක්ෂි තියෙනවා ඔය නොයෙකුත් අධ්‍යයන වල
ධනය ලැබෙන්න මිනිස්යන්ගේ පෞරුෂය වෙනස් වෙන ආකාරය. ධනය වැඩි වෙන්න අපි එන්න යක්කු වෙනවා කියන. මිනිස්සු නොදැනී යනවා. පරිස්සමෙන්ම අපි ඒකේ නොගියොත් පරිස්සමෙන් ගියොත් ඔච්චර ධනෙ එකතු කරගන්නෙත් නෑනේ. හරි මොන මගුලටද? එතකොට අර ධනය බලය ලැබෙනකොට ඉබේ අපි වෙනස් වෙනවා කියන ගතියත් මං හිතන්නේ බලන්න වටිනවා. මම යුද ටැංකියක් වගේ වාහනයක නැගලා පැයට කිලෝමීටර් 80 ගානේ යනකොට මට පාරයිනේ ඉන්න දරුවා පේන විදිහයි මම මෝටර් සයිකලේ යනකොට පේන විදිහයි මම ඇවිදගෙන යනකොට පේන විදිහයි වෙනස් වෙනවා. දිගටම යුද ටැංකියේම යනකොටම මට මිනිස්සයා පේන මානවයා පේන විදිහ වෙනස්. මං වගේ જાතියයි විතරයි මිනිස්සු. අනිත් උන් කබ්බෝ මොකක් හෝ අඩු මට්ටමක ජීවීන් වර්ගයක්. එහෙම අමාරු දැනෙන තරම් අය නෙවෙයි මං ඉන්න තලය වැඩි වෙනකොට. ඕක වෙනවා. ඒ කියන්නේ හොඳම කෙනාවත් නොදැනම වෙනවා ඕක. එතන අපි හරි පරිස්සම් වෙන්න ඕනේ නේද මේ ධනය බලය ඉනිමගේ අපි හිතලා නොනැග්ගත් යනකොට උදාහරණ වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙක් පළවෙනි වසරේ ඉඳලා පස්වෙනි වසරට යනකොටත් පරිස්සම් වෙන්න ඕනේ නේද? වෛද්‍ය හෝ වෙන ශිෂ්‍යෝ මොකක් හරි ඔව් හරි ඒකට යනකොට මට මොනවා හරි ලැබෙනවා කියන්නේ තව මොනවා හරි අහිමි වෙලා මම මහ එකේ වැජෙමෙනවා කියන්නේ මම පොඩි එකේ තිබිච්ච එක මට අහිමි වෙලා මං අර කෙරණ ඒක සමහර විට ඇත්ත ලෝකෙ නෙවෙයි මම මොකක් හරි දැම්මම අම්මා කියලා මාව බදා ගන්න Facebook හරි මොකේ හරි සංඛ්‍යාව. එතකොට මට ඇත්ත අය වෙනවා ඒගොල්ලෝ. ඇත්ත ලෝකේ ඒක වෙනවා. දැන් වයින් රටේ ඔක අර මොලේ හැදීගෙන යන වයසේදී ඔක ඊටත් විනාශයක් නේ. වයින් රටේ අවුරුදු 16ට අඩු දරුවාට ඔය සමාජ මාධ්‍ය කියන එක තහනම් කරානේ. පළමු වරට ලෝකේ කොයි හරි රටක. ඒක කහවල් බල කඳවුරු ඒකට එරෙහි වුවත් ඔය රජය කරා. වෙනස් වෙයි. හැබැයි දැනට කරලා තියෙනවා. හරි. මේකෙන් වෙච්ච හානිය කියලා ඊට පස්සේ තව මාධ්‍යවල මේකුත් අධ්‍යයන එයි. තව 6 මාසයක් අවුරුද්දක් යනකොට විවිධ මනෝවෛද්‍යවරු අරගොල්ලෝ මේගොල්ලෝ මේකෙන් ළමයින්ගේ මොලේ හැදිලා මදි හරි මොකක් හරි එයි. ඒව හදන්න අපිට ඒව හදන ඒවා වෙනස් කරන්න අපිට බලය නැහැ. හැබැයි අම්මලා අප්පලට දරුවන්ට බහුතරයට ඉවෙන් දැනෙනවා අර මගේ සෙල්ලම් බඩුව අයින් කරගත්තම තියෙන වියෝදුක පොඩි කලකින් අඩු වුණා ගමන් මම නිදහස් වෙනවා. එතකොට අර ඒ සිදුවේ. එතකොට එතෙන්දි බලය ධනෙ ඕනේ නැහැ. අපි වනන මොකක් හරි එකකින් අපිට මේ අනුගාමිකයෝ දුරස්ත අනුගාමික. දුරස්ත ආදරවන්ත. ලක්ෂයක් හදාගත්තා. 50000ක් හදාගත්තම 10000ක් හදාගන්න කීය හරි. මම ඒකේ රසක් කියලා යනවා. ඒතර අර ධනෙ බලය වගේම ජනප්‍රියතාව. ඒ ජනප්‍රියතාවයට හදලා තියෙන එක එක උපකරණ උපක්‍රම තුල මං මාව දකින විදිහ වෙන විදිහක එකෙක් බවට හැරවීම
මෙහි සාර්ථකත්වයක් මට පෙන්නලා. උතට හම්බ කරගෙන ධනය හ්ම්. බලය එනකන් ඉන්න ඕනේ නෑ දැන්. නමුත් ඒ ඊට දෙකේ ඉස්සෙල්ලම සමානකමක් තියෙනවානේ. ඔව් මගේ මොලේ කන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා. ඔව්. ඊට සමානයි මේ ධනය බලය අරන් වැජබිලා තමන්ගේ තමන්ට වටන දේවල් අහිමි කරගත්ත අයත් ඉන්නේ ඒ වගේ ව්‍යාජ ලෝකයක අන්තිමට. අන්තිමට එයාට ඇත්ත බයපක්ෂපාතකමටයි ආදරය ලෝකෙ. කියලා හිතන්නේ. එනෑ ව්‍යාජ ලෝකෙ කියලා පෙන්නේ වෙන කෙනෙක් වෙන තැනකින් බලන කෙනෙක්. හ්ම්. උගේ ඇත්ත ලෝකෙනේ. හ්ම්. එයාගේ ඔව්. ඇත්ත ලෝකේ ඒක තව කෙනෙකුට පේනවා මේක හරි චූටි වෙලා ලෝකෙ. එයාට පේන්නේ ප්‍රසාරණය. ඔව්. දැන් දැන් මට ආපු ඔලුවට ආපු උදාහරණයක් හින්දා මම මේ අහන්නේ දැන් ඔන්න සමහර ආමි ඔෆිසර්ස්ලා ඉන්නවා රිටයර් වුණාන් පස්සේ සත්ත පහකට කවුරුවත් ගණන් ගන්න නැහැ යාගේ වටේ හිටියාගේ යටතේ හිටියයි. සමහර අය බලන්න ගෙදර එනවා මේ රිටයර් වුණාන් පස්සේ එයාගේ යටතේ හිටිය සොල්දාදුවෝ. මොකද ඒ වෙනස? මේ වගේ එකක් නේද මේ වෙන්නේ මෙතන. ඒ කියන්නේ අර නිලයත් එක්ක අපේ සමීප එක හැම කෙනාගේම අහිමියෙන් නැහැ වෙන්න පුළුවන්. හ්ම්. එයා ඒක රැකගෙන. එයා ඒක දැකලා කියලා ඒක රැවටිලා හෝ ඇඳිලම ගියපු නැති කියලා. එයා ඉතුරුයි. ඕක බහුතරය නම් අම්මා සන්තෝසයි. බහුතරයද දන්නේ ඕවට අධ්‍යයන නැහැනේ මහේෂ්. හරි. හ්ම්. ඔව්. ඕවා අධ්‍යයනය කරන්න පුළුවන් ඒවා නෙවෙයි කරත් ඒවා පිළිගන්නේ ඒවා නෙවෙයි. හ්ම්. මොලේ රසායනය විතරනේ තියෙන්නේ අපි දන්නේ. ඒකට ලඝු කරාම හැම එකම මේක මේ අහවල් රසායනයේ උණිතාවය. කණ්ඩායම මොකක්ද? ඒ Tamanට තේරෙන ටික. තව එකෙකුටත් ඒක රසායන කැල තේරෙන්නේ. හරි. ඒක මහා එකක් නෙවෙයි ඒ සයන්ස්, ඒ විද්‍යාව. ඒක විතරක් දන්න එකට ඔච්චරයි තියෙන්නේ හැම එකම පැහැදිලි. ඒක වෙන දුකක්. ඔව්. ඒක. හරි. හොඳයි. එහෙනම් අපි අද මේ හ්ම්. කතාව අවසන් කිරීමට බලමු මෙන්න මේ වගේ ප්‍රශ්නයකින්. දැන් අම්, තමන් ඉන්න කණ්ඩායම වෙනස් කරන්නම ඕනේ කියලා හිතන, ඒකට උත්සාහ කරන කෙනෙකුට යම් යම් බාධක එනකොට මම හිතන්නේ ඒගොල්ලෝ කරන්න ඕනේ තමයි එක එක දේවල් කරමින් try කරමින් මොකද්ද හරියන්නේ මොකද්ද වරදින්නේ කියලා බලමින් යන්න ඕනේ. ඉතින් ඕකට මේ අහවල් පොත කියවන්න කියලා විසඳුමක් නැහැ. නමුත් මම ඔබට බල කරොත් එහෙම විශේෂම තරුණ කෙනෙකුට කියන්න යමක් තියනවද උපදේශක් දෙන්න දෙයක් තියනවද? කෙටිම උත්තරේ නෑ. කෙටිම උත්තරේ නෑ කියන එක පහසුම සහ කෙටිම සහ ප්‍රශ්නේ මගහරින ක්‍රමයක. හැබැයි තව හිතුවොත් මට උත්තර එයි. හිතුවොත් මට උත්තර එයි. නමුත් ඔකේ එක රහසක් තමන්ගේ ගැන මහා ලොකුවට එල්බ ගන්නෙ නැතුව තමන් යන එකේ ධන ඍණ සුවතාවය ඉඳ හිට හෝ තක්සේරු කරලා බලන්න ඉගෙන ගන්න. හ්ම්. ඒක ඉඳන් ඔය අනිත් ඔක්කොම කරපන් කියලා. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට තව මට හොඳ උත්තර පස්සේ එන්න පුළුවන්. හ්ම්. නමුත් මට හිතෙන්නේ අන්න ඒකට යටත් කොට දේවල් උත්සාහ කර. හ්ම්. මම මොකද්ද මට වෙන්නේ කියන එක බලන්න. එළඹෙන්න කියලා. හ්ම්. 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 ඒක ඒකට බලන එකතු විදිය කරොත් හොයාගන්න. හ්ම්. ඒකට එකතු කරොත් මේ මිනිස්සුන් ඇතුලෙන් හොඳයි මිනිස්සු කියන්නේ හොඳ සත්තු జాතියක් මේ දුෂ්ට සත්තු జాතියක් නෙමෙයි මේ මිනිස්සුන් වෙනස් කරන්න පුළුවන් කියන මම කියන්නේ මේ කෝය දාලා මකන එකම නෙමෙයි මිනිස්සු වෙනස් වෙනවා වෙනස් කරන්න බැරි නැහැ කියන ඒ ෆේත් එක ඒ විශ්වාසය බ්ලයින්ඩ්ලි හරි තියාගන්න කිව්වොත් හොඳ නැද්ද? මහේෂ් ඒක බ්ලයින්ඩ් නෙවෙයි. හ්ම්. ඒක තමයි යථාර්ථය. හරි. ඒකනේ මොන යක්ෂයෙක්ගෙන් මිනිස්සු යටපත් කරත් ඒකේ මොන වාසි දුන්නත් ඇතුලේ අපේ දැන් මිලේනියා කීපයක් තිස්සේ හරි
අවුරුදු කෝටියක් ඊටත් වැඩි කාලයක් තිස්සේ හැදිච්ච අපේ මේ සංයුතිය මේ පහුගිය අවුරුදු 3000 ඇතුළත වෙනස් වෙලා නැහැ. එතකොට ඒක ආපහු එළියට එනවා. වෙනස් කරවලා තියෙන්නේ අපිට මේ මෙහෙම දුෂ්ටයි කියලා පෙන්නන පොත්තක් පමණයි. 90ක් 100ට කිසි කතා දෙකක් නැහැ. සාධාරණ එකට සටන් කරනවා. යහපත් එකට සටන් කරනවා. අයහපත් එකත් එක්ක ගැටෙනවා. මේගොල්ලන්ට මෙහෙම කරන්න බෑ. අහවල් රටේ මිනිස්සුන්ට මේ හානිය කරනවනේ කියලා ඒකටත් නැහිනවා. ජීවිතෙත් දෙනවා. අන්න අපේ වර්ගයා. ඒවා වාගේ මගෙත් තියෙනවා. නෑ වගේ හැසිරියන් කියලා අපිට දැන් මතු පිටින් දාපු එකක අපි දැන් යනවා පොඩ්ඩක් බලපු ගමන් පේනවා. නෑ මේ අපි නෙවෙයි කියලා. මේ වර්ගයා මෙහෙම නෑ කියලා. හොඳයි. එතකොට තව උපදේශක් මතක් වුණා. අපි ඉවරගෙන ඉස්සෙල්ලා එකක් කියන්න. උපදේශ මං ගාව නෑ මොනවද? නෑ අර දැන් වත් හිතනවා කිව්වේ තව මොනවද කියලා මටත් එකක් මතක් වුණා තව එකක්. එතකොට මේ ඔය කියන ඔය සම්මත න්‍යායන් අනම්මනම් ඔක්කොම හැම එකම එකපාරට විශ්වාස කරන්න යන්න එපා මානව චර්යාව ගැන කියලාත් කිව්වොත්. විශ්වාස කරන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔව්. සහ ඒ විශ්වාසයන් පදනම් වෙන ක්‍රමවේදය අපේ ජීවිතයට ගන්න නිවැරදි ක්‍රමවේදය. විද්‍යාව අපේ ජීවිතයට එකතු කරගත්තාම අපි ගොඩ. විද්‍යාව නැතේරෙන එකයි මෙතන ප්‍රශ්න. ඔය කියන නියමයන් විශ්වාසයන් නැත්තම් තියරිස් සමහර ඒවා විද්‍යාත්මකද කියන එකයි ප්‍රශ්නේ. විද්‍යාව කියන්නේ හැම එකම හරි කිය මේවා ඔක්කොම තුලනය කර යන නිවට එක නෙවෙයි. විද්‍යාව කියන්නේ අද හරි කියන එක වෙනුවෙන් පෙනී සිටින එකයි. නෑ විද්‍යාව ඉතින් අරගොල්ලන්ගේ එකත් අහන්න ඕන. මෙයාගේ ඒ විද්‍යාව මොකද්ද? හරි. එහෙනම් බොහොම පිං